අනිත් එකේ මට කියන්න ඕන අනිත් පාර්ට් එක තමයි අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා A level වලදී 180 attendance එක බලනවා කියලා ගොඩක් දේවල් තිබ්බා. නමුත් මගේ ඉස්කෝලේ මම නම කියන්නේ නැහැ. නමුත් මම ඉගෙන ගත්ත ගාල්ල ප්‍රධාන පාසලක. ඉතින් ඒ පාසලේ මම දන්නේ නැහැ ඒක COVID-19 එක වෙන්න පුළුවන්. ඒක දන්නේ නැහැ දැන් නම් හරියට බලනවද නැද්ද කියලා. but මම විශ්වාස කරනවා සාමාන්‍යයෙන් අපි 2023 A level අපි ලියුවේ 2024 ජනුවරි month එකේ 4 පටන් ගත්තේ. ඉතින් 2024 25 ඉතින් අපි 2023 sorry 2023 24 2023 A level batch එක තමයි අපි. ඉතින් ඒකෙදි මට ගොඩක් කනගාටුවක් ඇති වුණා. මොකද මේ 180 බලනවා කියලා අපිට මුලින්ම කිව්වා අපේ ප්‍රින්සිපල් ඇවිල්ලා. මම ඉස්කෝලේ නම කියන්නේ නැහැ. ඉතින් ඉස්කෝලට අගෞරවයක් වෙන නිසා මම හිතනවා බොහෝ දුරට COVID-19 තත්ත්ව නිසා හරි මම දන්නේ අනිත් පාසලුත් එහෙම කරාද කියලා. COVID-19 ඉතින් පැන්ඩමික් එකත් ඔකත් එක්කමනේ ආවේ. ඉතින් පමණක් ළමයි මම දැක්කා අපේ විෂය එකේ මගනේ අපි A level ඉස්කෝලේ කාස් එකේ එක දවසක් වගේ තමයි ළමයි ඇවිල්ලා තිබ්බේ. නමුත් ඒ කට්ටියන්ට පවා 180 attendance එක මෙහෙම බැලුවේ අපිට 180 තිබ්බේ නැහැ. attendance එක අපිට පොඩ්ඩක් හරි හැදලා තිබ්බා. මොකද අපි බය වෙලා හරි පොඩ්ඩක් හරි කියලා 150කට 60කට attendance එක හදාගත්තා. නමුත් පසුව අර කිසිසේත්ම ආපු නැති ළමයිටත් attendance එක දුන්න විභාගයට A level විභාගයට සෑමට සහභාගී වෙන්න. ඉතින් විශ්වවිද්‍යාලෙත් ඒ වගේ වෙනවද කියලා මට ඇත්තමයි මං හිතන්නේ පුළුවන් කියලා. මොකද ඔක්කොම සිස්ටම් ගත කරලා තියෙනවා. මම අර කලින් කිව්ව විදියට ඔයගේ හැම දවසම ලෙක්චර්ස් එකට ඇවිල්ලා attendance එක ඔයා sign එක ගහනවා signature එක. ඉතින් ඒ signature එක මම හිතන්නේ අදාළ ක්‍රමානුකූලව ඒ සිස්ටම් ගත වීමක් සිදු වෙනවා. එතකොට මම දැකපු කතාව මම හිතන්නේ විශ්වවිද්‍යාලේ නම් එහෙම නෑ. මම එහෙම පිළිවෙලට ඔයාලට කියන්න. FMIS එකේ first semester එකට තියෙනවා සබ්ජෙක්ට් 7ක්. මම ඒක මට කියන්න පුළුවන් ප්‍රශ්න නැහැ මේකෙන්. ඔයාලා දැනගන්න FMIS එක කට්ටිය 48 බැච් එකට ඉන්න බලන් ඉන්නේ බලනවා නම් ඒ කට්ටිය වැදගත් වෙයි. ඔපරේෂනල් රිසර්ච් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා. කම්පියුටර් ෆෝ ෆයිනෑන්ස් කියලා එකක් තියෙනවා. ෆයිනෑන්ෂියල් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා. ප්‍රෝග්‍රෑමින් ටෙක්නික්ස් කියලා එකක් තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් කියන්නේ probability කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ වගේම calculus කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් basic statistics and industry කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ විෂයන් 7ක් තියෙනවා first semester එකේ. second semester එක නම් මම දන්නේ නැහැ. ඒකේ calculus 1 එකක් එහෙම 2 වෙලා. ඉතින් මම දන්න දේ මම කිව්වේ. මෙතෙක් කල් වෙලා මම දන්න දේ. ඉතින් second semester එකේ උගන්වන්න මොනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් ඒ subject 7ට අනුකූලව තියෙනවා total hours ගාණක්. අපි හිතමු 40ක් කියලා. ඒක 40න් 100ට 80ක් වෙන්න නම් යම්කිසි 32ක් හරි කොහොම පන්නන්නේ ඕනනේ. 40ක් නම් 32ක් වගේ අවස් පන්නන්න ඕන. නමුත් ඔයාලට තියෙන 31 නම් 180 එලිජිබල් වෙන්නේ. අපි හිතමු එක උදාහරණයක් විදිහට කැල්කියුලස් විෂයට කියලා. එතකොට ඔයාලට වෙනම තියෙනවා FOSMIS එකක්. යුනිවර්සිටි එකකින් අපේ හැම එකේම තියෙනවා හැම විශ්වවිද්‍යාලෙම. එතකොට රුහුණෙත් තියෙනවා FOSMIS එකක්. ඒ FOSMIS එකට ගිහලා ඔයාලට බලන්න පුළුවන් exam eligibility කියලා වෙන ඔප්ෂන් එකක් තියෙනවා. එතන ගිහලා ඔයාලට පුළුවන් දැනට currently ඔයාලට මේකට ඔයාලට එලිජිබල්ද ඔයාලට ෆයිනල් එක්සෑම් එකට ගිහලා වාඩි වෙන්න. ඉතින් ඒ වගේ මට පමණක් වෙලාවට 180 නම් වලට බහලා තිබුණා. නමුත් 180ට අඩු වෙලා නැහැ. මමත් පමණ දවස් ලෙඩ වෙලා පමණක් හදිසි කාරණා මත නවතින්න වෙන පමණක් වෙලාවට. ඉතින් ඒක හරීම ඒ කියන්නේ හදිසිම කාරණා නැහැ අපිට නවතින්න වෙනවනේ. ලෙඩ වෙලා නම් ගොඩක් අසනීප වෙලා නම් ඒත් නවතින්න වෙනවා. ඒ වගේ අවස්ථාවලදී මොකක් හරි දැන් ලෙඩ වෙලා වගේ නම් ඔයාලට මෙඩිකල් එකක් එහෙම දාලා ඇටෙන්ඩන්ස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා නෝවත්. ඒකට ඇටෙන්ඩන්ස් එක මාක් වෙනවා සාධාරණ හේතුවක් නෝ ලෙඩ වෙලා නම් මෙඩිකල් එක FOSMIS එකට ඒ ක්‍රමවේදයට අනුව මගේ කවදා කරමු නැති මම දන්නේ නැහැ. ළමයි එක කළා තියෙනවා විශාල ප්‍රමාණයක් සති දෙක තුන ආපු නැති අය මෙඩිකල් දාලා ඒ අදාළ ඇටෙන්ඩන්ස් එක හරියට හදාගෙන ඇඩ්ජස්ට් කරගෙන තියෙනවා. ඒතර අපි දුක කැල්කියුලස් 175යි තියෙන්නේ කියලා. ඒක 180ට වඩා අඩුයි. ඔයා මෙඩිකල් වත් කිසිම නැහැ. අවසානයේ මොකක් හරි ගල්ලා අවසාන ෆයිනල් එක්සෑම් එක ළඟ වෙද්දී 75යි තියෙන්නේ. මම හිතන්නේ ඒත් අපිට කියනවා ඉතින් අර එහෙම අපි අර මෙන්ටර් හරහා එහෙම කියනවා ඇටෙන්ඩන්ස් එක කවුරු හරි මඩුවයි ඉන්නවා නම් කියන්න කියලා. එහෙම කියන නමුත් මම දන්නේ ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් දෙක. මොකද යුනිවර්සිටි එකේ පද්ධතිය නීති හරි තදයි. ඉතින් ඒක හරිම තදයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඉතින් මෙන්ටර් හරහා ඒ වගේම ඉතින් අපේ ඒ අදාළ නිලධාරීන් හරහා ඒක කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද සාධාරණ හේතුත් නෙවෙයි. ඉතින් ඒ වගේ ඉතින් මම දන්නේ ඒක මම ඒ ක්‍රමවේදයට මම ගිහිල්ලා නැති නිසා ඒක මෙන්ටර් එක්ක මට සාකච්ඡාවක් කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් ඉතාමත් 75ක් වගේ නම් එහෙම ඇඩ්ජස්ට් කරලා හදලා දෙන්න පුළුවන්කම තියෙන. නමුත් 50ක් වගේ නම් ඉතින් මම හිතන්නේ ඔයාලට කිසිසේත්ම
not eligible වෙයි කියලා. ඉතින් ඔයාගේ final exam එකට. ඒකින්ද මම කියන්නේ කිසිසේත්ම මේ වැඩේ කරගන්න එපා. හැමදාම යන්න අත්‍යවශ්‍යම ලෙඩක් මොකක් හරි වුණා නම් මෙඩිකල් එකක් වඩ දාන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාට attendance එකට හදාගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට මම කියන්න හැදුවේ 50ක් වගේ තිබ්බොත් calculus කියන subject එකට උදාහරණයක් කියලා ගත්තේ. ඔයාට ලියන්න බෑ calculus වල final exam. අනිත් ඔක්කොම 80ට වැඩි තියෙන calculus වල නැහැ. ඉතින් අර සිස්ටම් එකට අනුව ඔයාට අර එක්සෑම් පොස්මිස් එක එක්සෑම් එලිජිබිලිටි කියන ඔප්ෂන් එකට ගිහිල්ලා බැලුවට පස්සේ ඉතින් 50ක් නම් ඔයාට මම හිතන්නේ එක්සෑම් ෆයිනල් එක්සෑම් එක ලියන්න පුළුවන් වෙයි කියලා. ඒකින්ද මට මම හිතන්නේ මේ ප්‍රශ්නෙත් විසඳුණා කියලා. මේ ඒ තමයි 80 වගේ මොකද මම හිතන්නේ පාසල් පද්ධතිය වගේ නෙමෙයි විශ්වවිද්‍යාල පද්ධතියේ නීති හරි තදයි. ඉතින් තදයි කියලා මට නිදහස නැති වෙනවට නිදහස පුළුවන්. නමුත් ඔයා හරියට වැඩ කරන් යන්න ඕන සහ ඉතින් නීති වලට අනුකූලව අර කියන බල්බූරු නිදහසක් කියන ඒ වගේ නිදහසක් වට ගන්න බෑ. අදාළ රෙගුලාසි වලට යටත්ව අඩුපරිම නිදහස ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට යුනිවර්සිටි එක ඕන තැනකට ස්පෝට් එකක් කරන්න, ලයිබ්‍රරි එකට යන්න ඕන කැමති තැනකට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිලධාරීන්ගේ විනය බාරසලා මේකේ නැහැ. ඔයාලට පනිෂ්මන්ට් කරන්න කොණ්ඩේ කපන් එන්න. එහෙම නැහැ. ඉතින් ඒක කිසි ප්‍රශ්නයක් ඇත්තම නැහැ. ඉතින් මම හිතුවේ මේ ප්‍රශ්නෙටත් උත්තරේ හම්බුණා කියලා අනිවාර්යයෙන්ම යන්න හැමදාම අර වගේ මෙඩිකල් ලෙඩ වුණොත් මෙඩිකල් එකක් දාලා අදාළ ඇටෙන්ඩන්ස් එක හදාගන්න. මම හිතනවා 80% ඇටෙන්ඩන්ස් අනිවාර්යයෙන්ම බැලෙනවා විශ්වවිද්‍යාල පද්ධතියේ මේ තියෙන අත්දැකීම් අනුව.